හයි කොහොමද හැමෝටම ඔන්න කාලෙකින් මම වීඩියෝ එකක් අරගෙන ආවේ. තියෙන වැඩත් එක්ක මට වීඩියෝ එකක් ගේන්න වෙලාවක් තිබුණේම නැහැ. ඉතින් ඔන්න අද මම යනවා මට ලැබුණ ඕඩර් එකක් මහන්න රෙදි ගන්න. දැන් ඉතින් උදේම කියන්නේ උදේමත් නෙවෙයි මම 9ට 10ට වගේ තමයි ගියේ මෙහින්. අපි බලමු කොහම දුමක් මම වහයිද කියලා. මම මේ ගත්ත මම ඔයාලට පෙන්නපු ක්‍රොප් ටොප් එක ඔයාලට ගන්න පුළුවන් අපෙන්. ඉතින් මේ මම ලොකුවට වීඩියෝස් ගත්තේ නෑ බස් එකේ යන ඒවා. එතකොට ෂොප් එකේ එහෙම ලොකුවට වීඩියෝ කරේ නැහැ. ඇත්තට මට ගමනක් ගියාම එහෙම වීඩියෝ කරන්න මට අමතක වෙනවා සහ ඒව ගන්න හිතෙන්නේ නැහැ. ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මෙහි. මට නම් තෝරගන්න බෑ මොන ඇඳුමද ගන්න කියලා, රෙද්දද ගන්න කියලා. කොහම හරි යාට ඕනි කිව්වේ දම් පාට. ඉතින් ඒක ලස්සන රේන්දයක් මම තෝරගත්තා. ආපු ගමන්ම ඉතින් ටික වෙලාවක් ඉඳලා මම ෆැබ්‍රික් එක කට් කරන්න ගත්තා. ඉස්සර මම කරපු වැරැද්දක් තමයි ළමයි මම ඇඳුමක් මහන්නේ කවුරු හරි දීපු ගමන්ම ඒක ඉක්මනටම කපලා මට ඕන ඒක මහන්න. එතකොට මම කිසිම සැලකිල්ලක් දැක්ුවේ නැහැ මේක අපි දැන් කියන්නේ සයිඩ් මූඩ්ටු. අනේ සයිඩ් මූඩ්ටු එක ළඟට ගානට එන්න ඕන. උස්කොට යන්න බෑ. ඒ දේවල් නෙවෙයි මට අවශ්‍ය වුණේ. මං එහෙම අර ඇඳුමක් නියම ක්වොලිටියට දෙන එක නෙවෙයි බලාපොරොත්තු වුණේ. ඉක්මනටම මහලා අවසානයේ බලන්න. හැබැයි අවසානයේ බලන්න කලින් මට සමහර වෙලාවට ඒ ඇඳුම 10 වතාවකට වඩා ගලවන්න වෙනවා මගේ තියෙන නොසැලකිලිමත්කම නිසා. ඒ කියන්නේ මම වේගෙන් මහනවා. එතකොට මට ඕන ඉක්මනට මේක ඉවර කරගන්නනේ. ඉතින් ඒ නිසා මගේ නොසැලකිලිමත්කම නිසා මට එපාම වුණා මැහුම් එක. මොකද මං හැම තිස්සෙම ගලවන නිසා ඇඳුම. කියන්නේ නූල් හැම තිස්සෙම ගලවලා මට එපාම කරා. කොහොම හරි දැන් මම නිතරම සැලකිලිමත් වෙන දෙයක් තමයි වෙලාව කොච්චර ගියත් මම ඇඳුම නීට් එකට මහනවා කියන එක. මොකද එතකොට මට ඔළුවේ කැක්කුමක් ඇති වෙන්නේ නැහැ. කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. අයියෝ මේක කස්ටමර් මොනවා කියයිද කියන අන්න ඒ මානසිකත්වය මට එන්නේ නැති එක තමයි මම ලැබපු ලොකුම ජයග්‍රහණය කියලා මම හිතන්නේ. මගේ ව්‍යාපාරය දියුණු වෙන ලොකුම හේතුවක් තමයි මම කරන වැඩේ හරිම නීට් එකට ක්වොලිටියට කරන එක. ඒ වගේම තමයි ඔයාලා දන්නවද ළමයි මම මේ ඇඳුම් මහනකොට මට සමහර අය කියන දෙයක් තමයි රෙදි මහන්නේ ඇයි ඔයාට රජයේ ජොබ් එකක් කරන්න තරම් ඔයා ඉගෙන ගත්තේ නැති නිසාද කියලා. ඉතින් ඉස්සර නම් මගේ හිත හරියට රිදුනා මම මෙච්චර ඉගෙනගෙනත් ඇයි මට මේ වගේ කතා අහගන්න වෙන්නේ කියන එක. හැබැයි ඉතින් මම ඊට පස්සේ හිතුවා නැහැ මම ඉගෙන ගත්තේ නැති කෙනෙක් නෙවෙයි. මේක මගේ අරමුණ, මේ මගේ ඉලක්කය. ඉතින් ඒ දේවල් වැඩක් නැහැ නේද අයිට කියලා. සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මම ප්‍රයිවට් වත් ඩිග්‍රී එකක් ගන්නේ නැති කියන එක. ඇත්තටම මට වෙලාවකට දුක හිතෙන්නේ මං ගැන නෙවෙයි ඒ මිනිස්සු ගැන. මට වඩා මං ගැන ප්‍රශ්න තියෙන අයට. හරි ඒක වැඩක් නැහැ. කොහොම හරි ඔන්න දැන් රාත් උනා මම මහන්න ගත්තේ හවස. කොහොම හරි පැය 2-3ක් යන්න ඇති. මොකද මම ඉතින් වහන්න ගත්තට ඉතින් හවස කන්න යනවා. ඊට පස්සේ ආයෙ වොෂ් එකක් දාන්න ගියා. ඔළුව කැක්කුමක් හැදෙනකොට මම සාමාන්‍යයෙන් එළියට යනවා. සාමාන්‍යයෙන් මට මහනකොට එක දිගට ඔළුව කැක්කුමක් හැදෙනවා. ඒක මං හිතන්නේ හැමෝටම එහෙම වෙන්නේ නැති. උපරිම පැයක් වගේ තමයි මහන්නේ. මම විනාඩි 40ක් වගේ මහලා විනාඩි 15ක් වගේ එළියට ගිහින් චුට්ටක් ඉන්නවා. මොකද එතකොට මට අර ප්‍රෙෂර් එක ඔළුව කැක්කුම ඒ හැම එකක්ම හරි. ඔන්න ඉතින් දැන් මහලා ඉවරයි. දුවාම මුල් දවසේ ඇස්වලින් කී කතා සිටියාට නොකියාම මට තේරුණා